පවතින අයහපත් කාලගුණ තත්ත්වය ගැන වචනයක් කතා කරන්න තමයි මේ වීඩියෝ එක දාන්නේ. මේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය ගැන කියනවා නම් ලංකාවේ මිනිස්සුන්ට තියෙනවා මෙහෙම අදහසක්. ඒ තමයි දැන් කාලගුණ තත්ත්වයක් හරි මොකක් හරි දෙයක් එකපාර වුණාට පස්සේ අනපේක්ෂිත විදිහට දේවල් ටිකක් වුණාට පස්සේ පවතින රජයට බනිනවා. එතකොට ඒ පවතින රජයට බනින්නේ ඇයි? නෑ මේව සාමාන්‍යයෙන් ලෝකේ මේ විපර්යාස වෙනවා. මෙහෙම නෙවෙයි. මීට අවුරුදු දහස් ගානකට ඉස්සෙල්ලා එක එක ශිෂ්ටාචාර පිටින් වඳ වෙලා ගියපු අවස්ථා ඕන තරම් මේ ඉතිහාසයේ තියෙනවා. සහ මිනිස්සු ගෝත්‍රික මිනිස්සු එක තැන් වල හිටපු පොඩි පොඩි ගෝත්‍ර එක තැනකට ශිෂ්ටාචාර ගත වෙන්න එක හේතුවක්. හේතු ගොඩක් තියෙනවා. මේ හේතු ගොඩෙන් එක හේතුවක් තමයි මේ කාලගුණය විපර්යාසයට පත්වීම මිනිස්සුන්ට එක ප්‍රශ්න එනවා. ඉතින් ඒකෙන් වැළකෙන්න හදාගත්ත ලොකු ශක්තියක් හදාගත්තා මිනිස්සු එකට එකතු වුණා. එතකොට ඒ නිසා අපිට දැන් ඔය යුප්‍රටිස් ටයිග්‍රිස් නිම්න ශිෂ්ටාචාර දැන් ඒ වගේ ඒවා ගත්තාම මෙසොපොතේමියා. එතකොට ඒ වගේ ශිෂ්ටාචාර ගත්තාම මේ වලෙත් මිනිස්සු එක්කාසු වුණේ මේ තියෙන පරිසරය ජය ගන්න. මිනිස්සු එකතු වුණේ පරිසරය ජය ගන්න. ඉතින් ඕක ඉතිහාසයේ ඉඳන් අපිට දකින්න පුළුවන්. දැන් ඔය ක්‍රිස්තු පූර්ව 8 වන සියවස වගේ ගත්තාම ඉන්දියාවේ නිචක්ෂු කියන රජතුමා BC කරන ළමයි හොඳටම දන්නවා. ඉතින් නිචක්ෂු කියන රජතුමා ඒ හිටපු පුරවරය හස්තිනා පුරවරය අතහැරලා යන්නේ මේ ඒ ගංගාව අතහැරලා යන්නේ වෙනත් ප්‍රදේශයකට. ඒ හිටපු නගර අතහැරලා මේ විශාල ගම් වතුර හින්දා. ගම් වතුරක් තිබ්බා විශාල ගම් වතුරක්. එතකොට අනේපිඩු සිටුතුමාගෙත් ධනෙ එක අවස්ථාවක ගහගෙන යනවා විනාශ වෙලා යනවා යාගේ ධනෙ. ඉතින් මෙන්න මේ වගේ අපිට ඉතිහාසය දකින්න පුළුවන්. ඉතින් ඔය තව ගොඩක් කතන්දර කියන්න පුළුවන්. දැන් මේ මිනිස්සු කියන්නේ ඒ පවතින රජයේ තියෙන සාපය තමයි මේ මිනිස්සුන්ට වදින්නේ කියලා. ඒක නම් එහෙම නෙවෙයි. ඕක හිතන්න ඕන. ඒ කුමන කාලෙකුණත් මේක තියෙනවා. දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් රනිල් වික්‍රමසිංහ ඒ වගේම මහින්ද රාජපක්ෂ ඉන්න කාලේ ඒගොල්ලන් හිටපු හින්දා තමයි මේ දේවල් වෙන්නේ කියලා කියපු මිනිස්සු දැන් මේ කාලේ වෙන කට්ටියක් කිව්වොත් මේ අනුර ඉන්න හින්දා තමයි මෙහෙම වෙන්නේ කියලා ඒකට බනිනවා. ඵලයන් යන්න එහෙම වෙනවද ගොන්තඩියෝ එහෙම කියලා කුණුහරු පොයිට වැඩි දේවල් කියලා බනිනවා. දැන් එහෙනම් අර තර්කයේ ඇත්තද? රනිල් ඉන්න හින්දා එතකොට මෛත්‍රී හිටපු හින්දා ඉන්න හින්දා ඒ කාලවල වල මහින්ද ඉන්න හින්දා ඒ සාපය කියලා කියපු එක ඇත්තක්ද? දැන් මේ තර්කයෙන් ඒ තර්කේ කැඩෙනවා. ඇයි අනුර හින්දා නෙවෙයි මෙහෙම වෙන්නේ කියනවා නම් අරවත් එහෙම නෙවෙයි නෑ. මහින්දගේ සාපේ තමයි ඒ රනිල්ගේ සාපේ තමයි ඒ මෛත්‍රිගේ සාපේ තමයි ඒ කාලවල වල ඒ කාලගුණේ ඒ ප්‍රශ්න වෙන්නේ සාප වෙලා එහෙම තමයි. හැබැයි අනුරගේ කාලේ වෙන දේවල් එහෙම නෙවෙයි. ඒක මරු ලොජික් එකක්. ඒක තියරි ඩෝබි තියරියක් කියන්නේ. ඕක ඩෝබි තියරි එකක්. කාලගුණ තියරිය. එතකොට දැන් ඕකේ ගන්න තියෙන්නේ එහෙම නෙවෙයි. මේක ඇත්තටම තේරුම් ගන්න ඕන මේ පරිසරය මේ මහා ජගදාත්මය. ඒක බමුණෝ කිව්වේ ජගදාත්මය. මේ බ්‍රහ්මන් ආත්මන්. එතකොට මේ ජගත් මේ විශ්වය මේ කැළඹීම සාමාන්‍යයි. මේ මහා විශ්වය මේ මහා මේ සමස්ත භෞතික මේ සමස්තය කැළඹීම සාමාන්‍යයි. මේක සාමාන්‍ය දෙයක්. මීට වැඩිය මුළු ශිෂ්ටාචාරම විනාශ වෙන දවස් එනවා. එතකොට මීට වැඩිය මුළු සමස්ත මානව වර්ගයාම බිඳුවට බහින දවස් එනවා. එකට බහින දෙකට බහින දවස් එනවා. ඒක සාමාන්‍ය දේවල්. එතකොට ඒ නිසා මෙන්න මේක මෙහෙම ලොකු තැනකින් බලන්න. මේක දිහා බලන්න එපා. අනේ පාලම කැඩුනා. අනේ ඒවත් වෙනවා. ඒවා වෙනවා. එතකොට ඒකට තමයි කියන්නේ මිනිස්සු ශක්තිමත් වෙන්න ඕන. මිනිස්සු ගාව බඩු තියෙන්න ඕන. මිනිස්සු ගාව භෞතිකය තවත් දියුණු කරගන්න ඕන. මේ වගේ වෙලාවකද කොහොමද ඉන්නේ නේ මිනිස්සු කියලා. ඉතින් ඕක තමයි තියෙන්නේ. හැබැයි භෞතිකත්වයේ දියුණු කිරීමේ අවසානයත් භෞතිකත්ව විනාශයක් තියෙන්නේ. ඊට මෙහා අපි කරන්න ඕන එහෙනම් ආත්මය දිනා ගන්න එක. අපේ තියෙන භවය දිනා ගන්න එක. ආත්මය කියන වචනය බුදුදහමේ කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ භව කියන එක. ඒතර භවය දිනා ගන්න එක. ඒතර භවය ගමන නතර කරගන්න එක. එතකොට ඒක තමයි බුදුහාඳුර යෝජනා කරේ. මේක උඹලා කොච්චර භෞතිකත්වයේ දියුණු කරත් අවසානට සිද්ධ වෙන්නේ මේ භෞතික සියල්ල විනාශ වෙනවා. මේ සියලුම දැන් බමුණොන්ගේ කිව්වේ ආත්මන් බ්‍රහ්මන්නේ. එයාලා බ්‍රහ්මන් වලින් තමයි කිව්වේ විශ්වය. ඒතර ඒක සංකල්පයක්. ඒතර මේ විශ්වය විනාශ වෙනවා. ඉතින් ආත්මය දිනා ගන්න කියලා ඒගොල්ලෝ ගැන කිය වෙනම අදහසක්. ඉතින් කොහොම හරි ඔන්න ඕක තමයි කියන්නේ
පාලකයාගේ වැරද්ද නෙවෙයි ඕනම අවස්ථාවක ඒක මේ ඩෝබි තියරියට දාලා ගන්නත් එපා.